හෙලෝ ඉතින් යාළුවනේ කතාවට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න ආවේ. ඔයාලගේ channel මොනවා හරි ප්‍රොමෝට් කරගන්න තියෙනවා නම් දැන් මම කෝල් එකක් දාන්න. මම පල්ලෙහා නම්බරේ පින් කරලා තියන්න. ඒකට ඕනි කට්ටිය විතරක් කෝල් කරන්න. ප්‍රොමෝට් කරගන්න ඕනි කට්ටිය විතරක් ඒ නම්බරේට කෝල් එකක් දෙන්න. ඊට පස්සේ මම වැඩේ කරලා දෙන්නම් ඔයාලට. ලංකාවේ අඩු මුදලට channel ප්‍රොමෝට් කරලා දෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අද අපේ කතාව බලන්න. හිතුවේවත් නැති දවසක හිතන් නැතුවම ලං වුණා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා අපිම අද ආයෙම හමුණා ඒ පාරෙම අපි හමුණා ඒ පාරෙම ආව් කොල්ලා සඳුනියෝ මතක් කරලාද කොහෙද සින්දුව කිව්වේ? ඒ මොකද මං සඳුනිගේ උඹගේ ලව් එක දැන් නැගලම යනවද බං? ඒක නම් අවුලක් නෑ රාජුවා. සාමකාමීව ගලාගෙන යනවා. ඒක නෙවෙයි. කොබන් අපේ කොල්ල සෙට් එක. උපුලා නම් ඉතින් බං තාත්තත් එක්ක කඩේනේ. දැන් එයි වුණා. එතකොට අරුන් දෙන්නත් ගමේ ඉඳලා අදද කොහෙද ඇවිල්ලා තියෙන්නේ? උන් දෙන්නත් මේ පැත්තට. කූරයි පුංචයි. චාමත් දැන් එනවා කිව්වා. අපුවම ඉතින් කතා කළා මොකද්ද කරන්න කියලා බලමු. මොනවත් කරන්න නෙවෙයි බං රාජුවා. නාගන්න ඕනි බං. පල්ලෙහා තියෙන ඇල පැත්තට යමන්ද බං. හොඳට නාගන්න පුළුවන් බං. පට්ට රස්නයන්න බං තියෙන්නේ. අම්මට සිරි. උපුලා නේද එන්නේ? මොකද බං ඌ නිකන් අවුලෙන් වගේ එන්නේ. උපුලෝ මොකෝ බං? වරෙන්කෝ. ඒ ඌ අවුලෙන් වගේ නැද්ද රාජුවා එන්නේ? මොකක් හරි අප්සෙට් එකක් තියනවා පොරගේ. ඌනෙන් ඒක හොඳට පේනවා. බලමුකෝ ආපුවාම මොකද්ද කියලා. මොකෝ බං උපුලා අවුලෙන් වගේ? මොකද්ද කේස් එක? කියපන් බං. උපුලා ඉවරයි බං. හැමදේම ඉවරයි බං. අපේ කඩේ වහලා දාන්න කිව්වා බං. අර අපි කුලියට අරගෙන එන බං කරන්නේ මේ බිල්ඩින් එක. මාස 2-3කින්ම තාත්තා සල්ලි දෙලා නැහැ. අනික බං මේ බිල්ඩිමටම ගෙවන්න ඕනේ රුපියල් 25000ක් විතර. 25000ක් ගෙවන්නත් අපේ කඩේට මිනිස්සු වෙන්නේ නැහැ බං. කඩෙන් පට්ට විදියට පාඩුයි බං. තාත්තා කිව්වා ඒකින්ද කඩේ වහලා දානවා කියලා බං. මට තේරෙන්නේ නැහැ බං. සඳුනා මොකද්ද කරන්න ඕනි කියලා. හැමදේම අවුල් වෙනවා බං. ෂික්. අපිටත් කරන්න හරියට වැඩක් නැති එකේ මොකද කියන්නේ? අපේ කොල්ල සෙට් එක එකතු වෙලා උඹගේ තාත්තා කඩේ ගොඩනංගලා ගමුද බං? අනෙක් ඊට පස්සේ අපිට අපේම කියලා බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න පුළුවන්. අපි ඔය කඩේ කෙලින්ම සම්පූර්ණයෙන්ම මෙව්ව කළා. ඔය කඩේ අපි තනිකරම කොත්තු විතරක් දාමු. සුපිරිම කොත්තු බං. මෙහෙ කොහෙවත් නැති සුපිරිම කොත්තු. මෙහෙ උන් හදන්න බං ඔය චිකන් වලින් අනම්මනම් වලින් කොත්තුනේ. අපි හදමු තියෙන හැම මාසකින්ම කොත්තු. සුපිරිම කොත්තු හදමු. මොකද කියන්නේ? හිතට සාධාරණ මිලකට ගොඩක් කන්න පුළුවන් විදියට වැඩේ කරමු. මොකද කියන්නේ? කැමතිද? ඒ සඳුනා ඒක නම් හොඳ වැඩේ බං. අපේ කඩේ අනික බං නිකම් පාම් බනි සෙව්වා මෙව්වනේ තිබ්බ බං. ඒවා කොහොමත් ගන්ටේ නෑනේ. ඒ වැඩේ කරමු. හැබැයි බං සඳුනා ඊළඟ මාසය ඇතුළට අනිවාර්යෙන්ම අරුට අර මේ ණය ටික බේරන්න ඕනි. නැත්නම් අපිට කඩේ අයින් කරගන්න වෙනවා. අපිට පුළුවන් වේද බං මේකෙන් මැච් එකක් ගහගන්න? මොනවද යකෝ අහන්නේ? මේවා තමයි බිස්නස්. මේවා තමයි බිස්නස් නැද්ද බං සඳුනා? මේ වැඩේ කරමු බං. අඩෝ හරියන්ට හරි වැරදෙන්ට හරි කරලා එන්න ඕනි. උඹලා වැඩ පටන් ගත්ත ගමන් හරියයිද නැද්ද කියලා හිතයි තින්න එපා. වැඩේ කරලා බලන්න ඕනි හරියනවද නැද්ද කියලා. අන්න එතන තමයි සාර්ථකත්වය තියෙන්නේ. ඒක තේරුම් ගනින් උපුලා. හරියන මට අවුලක් නැහැ. කවද්ද එහෙනම් අපි වැඩේ ටික පටන් ගන්නෙ? අපි ඉතින් හෙටම පටන් ගමු. ඔක්කොම කලින් උඹලා කඩේට ගිහිල්ලා අපි ගානට ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. බඩු වලට යන වියදම් මෙච්චරයි. මස් වලට යන වියදම් මෙච්චරයි. කරන් බිල, පොල් තෙල්, අනම්මනම් තාච්චි ඇතිලි ඒවට යන මුදල් ඔක්කොම අපි ගානට මෙව කරලා ගන්න ඕනේ බං. අය ගෑස් වලට. ඒව ඔක්කොම ගාන හදාගෙන ඊට පස්සේ තමයි පුතේ අපි කොත්තුවේ ගාන කීයද කියලා තීරණය කරන්නේ. මේ එහෙනම් හෙටම අපි කඩේට ගිහලා ගානට විස්තර ටික මෙව කරගමු. උඹලගේ තාත්තට කියපන් ලබන මාසේ ආයි ඉතින් කඩේ සුප්‍රියට මෙව කරලා දෙන්නම් කියලා. අය තාත්තට බද වෙන්න එපා කියපන්. කඩේ උඹගේ නමින් සුප්‍රියටම කරගෙන යන්නම් කියපන්. මේ මගේ නමින් ඕනේ නෑ බං. එහෙනම් මං තාත්තට විස්තරේ කියන්න. මේ කඩේ දියුණුනොත් අපේ කොල්ල ඔක්කොම ගොඩ කියලා හොඳට මතක තියාගනින්න. එහෙනම් එහෙම කරමු. කොහොමන් අපේ අනිත් සෙට් එක? එයි ඔවුන්ට ඉතින් වෙලාවක් කලාවක් නෑනේ බං. ආයෙ ඉතින් දැන් එන්න කිව්වොත් පැයකට පස්සේ තමයි එන්නේ. දැන් එයි. උන් ටිකක් තාපුවාම විස්තර ටික කතා කරලා හෙටම අපි වැඩේට බහිමු බං. මෙන්න මේක තමයි සඳුනා අපේ කඩේ. මේකට බං මාසෙට රුපියල් 25000ක් ගෙවන්න ඕනි බං මේ බිල්ඩිමට. මට හිතෙන්නේ උපුලා මේක අපේ කොත්තු කඩේට හරියන්නේ නැහැ. අනික 25000 දීලා ඉන්ට ගියොත් එහෙම
අපිට කිසි ලාභයක් නැති වෙනවා. මෙහෙම කරමු. අපි පාරක් අයින වෙන්න පොඩි හට් කෑල්ලක් ගහගෙන පිළිවෙලට පිරිසුදුව එතන කොත්තු ගහන්න මුලින්ම පටන් ගමු මචං. තාත්තට කියපන් අර හිඟ මාස දෙකේ මේ කුලී ටික අපි ඒ කොත්තු කඩේ සල්ලි වලින් ගෙවන්නම් කියලා. තාත්තට කිසි දෙයකට බය වෙන්න බා කියපන්. එහෙම කරමු. මොකද කියන්නේ? කොල්ල සෙට් එක කැමතිද? ඔක්කොටම කලින් අපි හොඳ හට් එකක් හොයාගන්න ඕනේ මචං. ඒ මාර වැඩේ කියන්න බං සඳුනා. දැන් මං එන ගමන් එද්දි සයිබර් අයියක කඩේට නියම හට් එකක් ගෙනල්ලා බෑව යකඩ බඩු කඩේට. මං ඇහුවා කීයද කියලා. රුපියල් 1500ක් දෙන්න කිව්වා අරයි යන්න කිව්වා. හොඳ හට් එකක් බං. ඒක ගමුද කියන්නේ? ශාමචාර රාජු ඔය තියෙන්නේ. ඒක එහෙනම් ගමු. අපි අදම කඩේ දාලා කොත්තු දාන්න පටන් ගමු. ඒ විතරක් නෙවෙයි. අපිට අඩුවට මස් එහෙම ගන්න තැනකුත් හොයා ගන්න ඕනි මචං. මස් ගැන කිසි දෙයකට බය වෙන්න එපා. අපේ ලොකු අම්මගේ පුතා කෙලින්ම කරන්නේ ෆාම් එකක්. උන්ගේ ෆාම් එකෙන් අපිට ඇති වෙනකන් චිකන් ගන්න පුළුවන්. අපි අනික චිකන් කොත්තු විතරක් නෙවෙයිනේ සඳුර හදන්නේ. බීෆ්, ඉස්සෝ, කකුලුවෝ, දැල්ලෝ, සොසේජ් ඔක්කොම දාලානේ බං කොත්තු හදන්නේ. ඒ හින්දා අපිට ඒව ඔක්කොම ගන්න වෙනවා මචං. දැන් අපේ මගේ අතේ රුපියල් 5000ක් විතර තියෙනවා. උඹලගේ අතේ කීය තියෙනවද කියපන්කෝ. ඒ සල්ලි සෙට් එක ඔක්කොම දාලා අපිට තාච්චියක් ගන්න ඕනි, හට් එක ගන්න ඕනි. ඒ විතරක් නෙවෙයි කොත්තු හදන රොටියේ ඒ ටික පිටි එක ගන්න ඕනි, ලූණු, එතකොට පොල් තෙල්, එතකොට ලීස්, කැරට්, කොත්තුවට අඩංගු ඔක්කොම දේවල් ගන්න තියෙනවා ඈ. ඒ කිසි දෙයකට බය වෙන්න එපා. මල්ලංග රුපියල් 20000ක් තියෙනවා ගමේ ඉඳලා අරගෙන ආපු. ඒක සම්පූර්ණයෙන්ම දෙන්නම් අපේ කොත්තු කඩේට. ඒකෙන් අපි වැඩේ කරමු. ගෑස් එක ගන්න සල්ලිත් මම දෙන්නම්. මල්ලඟ රුපියල් 10000ක් විතර තියෙනවා. ඒක ඔක්කොමත් මම දෙන්නම් කොත්තු කඩේට. අපි එහෙනම් වැඩේ පටන් ගමුද මගේ උන් ටික? හප්පට උඩු දැන්න දැක්කේ කුරා මොකද්ද බං ඔය කොණ්ඩේට කරලා තියන්නේ හම්මට සිරි අලුත් කට් එකද බං ඔය නෑ බං සඳුනා ගමේ සලුන් එකේ මාමට කිව්වා වටේ ටික අඩු කරලා උඩ ටික ගාන්ට මෙව්ව කරලා ගන්න කියලා මූ ඔක්කොම අඩු කරලා දැම්මේ නැතේ ඒ විතරක් නෙවෙයි ලස්සන ඩයිපාරක් ගන්න කිව්වා මූ කෙල්ල ඇරියේ නැද්ද මේ ඩයිපාර දැන් ඉතින් ආවා අපේ අයියා මල්ලඟ රුපියල් 500ක් තියෙනවා තාත්තා මේ රයිස් එකක් ගන්න තිබු ඒකත් දෙන්නම් අපේ කොත්තු කඩේට අදින් පස්සේ ඉතින් සල්ලි දීලා කොත්තු කන්ට ඕනේ නේ එහෙනම් කොල්ල සෙට් එක ඔක්කොම හරිනේ අපි එහෙනම් බඩු ටික සට ගාලා හොයාගෙන අදම කඩේ ඕපන් කරලා දාමු අපි මචං අඩුම ගානට තමයි කොත්තුවක් දෙන්න ඕනේ ෆුල් කොත්තුව රුපියල් 500යි නෝමල් කොත්තුව රුපියල් 250ක් ගන්න දෙමු මට හිතෙන්නේ ඒ ගානට දෙන්න පුළුවන් වෙයි මල්ලගා රුපියල් 7000ක් විතර තියෙනවා ඒ ටික දාලා ගේමක් ගාමු එන කොල්ල සෙට් එක එහෙනම් අපේ කොත්තු කඩේ ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු එහෙනම් වැඩේ පටන් ගමු අඩේ අප්පා සඳුන් අයියා ටකට ගාලා කොත්තුව හදන හදින්න මේ සුවද කටට කෙලුණනවා අප්පා සඳුන් අයියා අඩේ මට කොත්තුව කන්ට ඕනි අප්පා උබුලා තව කොත්තුව ඕන කියපන් ඈ මම ටක් ගාලා මේ ටික හදලා දෙන්නම් මේ ටික හොඳට වෙලාවට දාගත්තේ බං ගානට නැත්තම් හදාගන්න වෙන්නේ නැහැ චිකන් එහෙම මදි නම් අර එහා පැත්තේ කැලටි කඩලා දාපන් අපේ චාමයි රාජුවයි කූරයි මේ දැන් මේයිද බං අඩේ සඳුනා සුවඳත්ම අරුපන් ඒ විතරක් නෙවෙයි සෙනගෙන එමන බලපංකෝ මේ දාපු ගමම මෙච්චර සෙනගෙනවා නම් මේ කඩේ පුතේ සාර්ථක වෙනවා ලොවෙත් අටේ මරු බං මරු යකෝ සෑමල්ලේ මේක කොත්තුව සුපිරි ඈ සුපිරි මාරු රසයි මල්ලි උපුල් මල්ලි මෙහෙට වරෙන්කෝ මල්ලියා අයියේ තව මොන හරි ඕනිද මොකක්ද අයියේ මල්ලේ මට ගෙදර යද්දි අරයි යන්න ළමයිටත් අරයි යන්න සුපිරි ෆුල් කොත්තුවකුත් දාලා දීපන්කෝ මේවා පට්ට රසයි යකෝ රුපියල් 500ට මෙච්චර දෙයක් චිකන් කෑලි යකෝ අම්බාන්න රහුවෙනවා කොත්තු වලට මේකේ චිකන් තියනවනේ පා මරේ මරු සඳුන් මල්ලි ටොප් ඈ කොත්තුව මල්ලි ටොප් ඉතින් හරි ජගත් අයියේ දාලා දෙන්නම් ඉන්නකෝ තව ඉස්සරහට රසම රස කොත්තු ගෙන්නම් තව අද විතරයි චිකන් හෙට ඉඳලා හැම එකකින්ම ගහනවා බීෆ් ඉස්සෝද ඔක්කොගෙම ඉතින් කොත්තු ගහන කොල්ලොට කියවලා තියෙන්නේ මස් ගේන්න ආපු ගමන් ඉතින් ඒ වගේම කොත්තු දානවා උදේ 8 ඉඳලා රාත් 12 වෙනකන් කොත්තු කඩේ ඇරලා අයියා අපේ ඒක පුදුම රසක් තමයි තියෙනවා අප්පා ඒක මල්ලේ මට ෆුල් කොත්තු 4ක් දාලා දෙන්න ඒක සුපිරි රස අප්පා මේක මරේ මරු මේ අපේ ජගත් මල්ලි කිව්වා වගේම ඊයේ කොත්තු රොටියට වඩා මේක ඇල්ලනවා මස් කෑල්ල කෝලි ඇල්ලනවා සුපිරි ඉතින් ඒ විතරක් නෙවෙයි ඒක මල්ලි එලවලු එහෙම දාලා තියෙනවා සුපිරියට ඉතින් මරේ මරු ඉතින් චිලි පේස්ට් එක සුම්මා මල්ලි සුම්මා සඳුනා උඹට තනියෙන් පුළුවන්ද බං මෙච්චර වැඩ කරන්න උඹ උදේ ඉඳලා කොත්තු ගහනට බං ටකට ගාලා අමාරු නැද්ද බං නෑ බං මම මේක එහෙන සතුටෙන් කරන්නේ බං බලපංකෝ මරු නේද මරුද කියලා තානෝ යකෝ බිස්නස් ඉතිරෙන්ට හම්බෙනවා අපේ එතකොට මුබාරක් අයියට ෆුල් කොත්තු 4යි
අපේ ජගත් අයට ෆුල් කොත්තු එකයි ඈ. ඒ ටික ඔක්කොම දාලා දීපන් සඳුනා. මේ අර පැත්තේ මස් කැලේ ටික ඉවරද? මම මස් කැලේ ටික කළා දාන්න පුංචමල්ලි. එහා පැත්තෙන් ගිහලා මේ බෑග් ටික අරන් එන්න. මේ මහත්තයලා දෙන්න කොත්තු ටික පාර්සල් කරලා දෙන්න. හරි පුල්ලయ్యා මං ඉක්මනටම අරගෙන එන්න ඉක්මනටම. උඹට කියන්ට මේ ටික වෙලාවට අපි රුපියල් 5000ක් හොයලා ඉවරයි කියපන් කොත්තු වලින්ම. සුපිරියකෝ අඩේ දැන් තමයි චුට්ටක් නිදහස් උනේ. නැත්තම් උඹ තාම අතෙන්ට වෙලා ටකට ගාලා කොත්තු ගහනවනේ බං. අඩේ මාර සෙනගක් යකෝ එන්නේ. තා චුට්ටකින් ඉස්කූල් ටයිම් එක. එතකොට ඉස්කෝලේ කොල්ල කෙල්ලෝ වෙයි වැහි වැල යකෝ කොත්තු කණ්ඩ. නැතුව ඒ විතරක් නෙවෙයි අරුන්ට ඉක්මනට එන්න කියපන් මස් ටික අරගෙන. මස් ටික වරුණොත් කොත්තු දෙන්න වෙන්නෙත් නැහැ. මස් තව පොඩ්ඩයි තියෙන්නේ. අනික අපි හොඳට මසුත් දානවනේ බං. ඒකයි මිනිස්සු අපේ කොත්තු වලට ආස. අනික බං කොත්තුව නියමටම එනවා කියපන්කෝ. සඳුන් අයියා අතන මස් කඩන ගමන් ඉතුරු වෙච්ච කොත්තු ටිකක් මම කෑවා. කිලි පේස්ට් ටිකුයි හොද ටිකුයි දාගෙන. අඩේ අයියා නියම රසප්පා මරේ මාරු අප්පා. ආයෙ නම් ඉතින් සල්ලි දීලා කොත්තු කන්නේ. එයි බං උන් දැන් එයි මස් ටිකත් අරගෙන එයි කොහොමද? ඔන්න යාළුවනේ අපේ මේ සවාරිය අපිට දැන් ඉතින් දවල්ට කණ්ඩ වෙලා වෙවිලා තියෙන්නේ. ලස්සනම පුංචි කොත්තු කඩයක් හම්බුණා ගමක තියෙන. ඔයාලට මම පෙන්නන වීඩියෝ එකෙන් කොහොමද කොත්තු කඩේ පිරිසුද? මට පේන විදිහට නම් කවුරුත් නැහැ කොත්තු කඩේ. හෙලෝ මල්ලි සුබ දහවලක්. මම පොඩි YouTube channel එකකින් මම මල්ලි රටවටේ සවාරිය යනවා ගම්වල සුන්දරත්වය බලන්න. මල්ලි මේ කොත්තු කඩේ ඔයාලයි කියලා මම හිතනවා. මට රසම රස කොත්තුවක් දාලා දෙන්න පුළුවන්ද මල්ලි? කොහොමද මේ කොත්තු වල ගණන් විස්තර ටික කියන්න. මගේ සෑහෙන්න YouTube රසිකයෝ ප්‍රමාණයක් ඉන්නවා. අනිවාර්යයෙන්ම මල්ලිලාගේ කොත්තු කඩේට හොඳ බිස්නස් ටිකක් ගන්න පුළුවන්. මල්ලි විස්තර ටිකක් කියන්න ඔයාලා කොත්තු කඩේ මොනවද තියෙන්නේ මොනවද විශේෂ කොත්තු තියනවද මොනවද ගණන් මණන් අනම් මේවා කියන්නකෝ. හායි කොහොමද මගේ නම සඳුන්. අපේ කොත්තු කඩේ අපි අලුතෙන් තමයි අද අයියේ පටන් ගත්තේ. ෆුල් කොත්තුව රුපියල් 500ක් වෙනවා. නෝමල් කොත්තුවක් රුපියල් 250ක් වෙනවා. අනිත් කඩවල වගේ නෙවෙයි අපි කොත්තු වලට වඩා චිකන් තමයි අයියේ දාලා දෙන්නේ. මෙතනින් ඉතින් දැන් කාලා කියපු කට්ටිය දන්න අපේ කොත්තුවේ රස කොහොමද කියලා. එහෙනම් මේක බලන කට්ටියටත් කියන්නේ රසට අඩු මුදලකට ගුණාත්මක කොත්තු ගන්න නම් එන්න අපේ කොත්තු කඩේට. අයියා මේක කරන්නේ මායි මගේ යාළුවෝ සෙට් එකයි. අපි ෆුල් ගේමටම බහලා තමයි මේක කරන්නේ අයියේ. දවසක අනිවාර්යයෙන්ම අපේ කොත්තු කඩේ හොඳ තැනකට යන්න තමයි අපි මේ ගේම ගහන්නේ අයියේ. අයියාට කොත්තුවක් කනවද මොකද? ඔව් ඉතින් මිත්‍රවරුනේ මේ වගේ තැනකට ඇවිල්ලා කොත්තුවක් කෑවේ නැත්නම් වැඩකුත් නැහැ. බලන්න මේ කොත්තු කඩේ වටපිටාවේ ලස්සන විස්තර නෙවෙයි පිරිසිදුව. මල්ලි ඔයා කොත්තු හදන විදිහත් අපිට පෙන්නමුකෝ මේ ප්‍රේක්ෂකයන්ට කොහොමද මේක වෙන්නේ කියලා. ගොඩක් ආසාවෙන් ඉන්න කට්ටිය කොත්තු හදද්දී අර ටකට සද්ද ඇහෙන ඒකත් බලන්න. මල්ලි අපිට ෆුල් කොත්තුවක් දාලා දෙන්නකෝ මට. අයියේ ඔයාට ෆුල් කොත්තුවක් නේද ඉල්ලුවේ? ටක් ගාලා දාලා දෙන්නම් අයියේ. ඔව් මගේ සහෝදරවරුනි ඔයාලට පේනවාටි මේ මල්ලි කොත්තු දාන ආකාරය බලන්න ටකට ගහන සද්දේ විතර නෙවෙයි. බලන්නකො මෙයා මස් දාන ගොඩ. මම නම් මීට කලින් මේ වගේ ලොකු කොත්තු තැටියක් දැකලත් නැහැ. බලන්න මාර පිරිසිදුව පිළිවෙලට අනික මේ වටපිටාවේ සුන්දරත්වය. ඇත්තටම යාළුවනේ අනිවාර්යයෙන්ම මෙතනින් ඔයාලා කොත්තුවක් කන්න ඕනි. එහෙනම් වීඩියෝ එක බලන්න දිගටම මේ මල්ලිගේ කොත්තු හදන විදිය. අනිවාර්යයෙන් මේ කොත්තුව කද්දිත් මම වීඩියෝ එකක් ගේන්නම් කොච්චර රසද කියලා ඔයාලට. අයියාට ඉතින් මීට කලින් කාලා නැති සුපිරිම කොත්තුවක් තමයි අයියා හදලා දෙන්නේ. ඉතින් බලන්න කොහොමද රස කියලා කාලම. යාළුවනේ මං කොත්තුව කඩක් කෑවා. පුදුම රසක් මේ මල්ලිලා කිව්වා වගේම කොත්තුව රොටියට වඩා මේකේ තියෙන්නේ චිකන් යාළුවනේ. ඒ විතරක් නෙවෙයි මේ මල්ලිගේ යාළුවෝ දෙන්නෙකුත් පිටපස්සේ ඉන්නවා. තව චූටි මල්ලි කෙනෙකුත් ඉන්නවා. මල්ලි මොකද්ද ඔයාලගේ යාළුවාගේ මේ කොත්තු හදන එක ගැන මේ කඩේ ගැන ඔයාලට මොකද්ද තියෙන මේක ගැන අපිට පොඩි විස්තරයක් දෙන්නකෝ. අයියා ඇත්තටම අපි මහන්සියෙන් ගොඩ යන්න දඟලන කොල්ල සෙට් එකක් අයියේ. අපි මේ අපේ අතේ තියෙන සල්ලි දාලා තමයි අපි මුලින්ම කඩේ පටන් ගත්තේ. අපි හිතුවනේ අපේ පළවෙනි දවසම මෙච්චර සාර්ථක වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි අයියා මෙතෙන්ට ආව ගත්ත අපිට ලොකු හයියක්. අයියාගේ YouTube channel එකේ ඉන්න කට්ටියක් දැන් බලලා මෙතෙන්ට එන්න පුළුවන්. ඔයාලට තියෙන රසකොත්තු කන්න අපේ කඩේට එන්න. මල්ලි ඒ විතරක් නෙමෙයි අපිට ඔයාලගේ ෆෝන් නම්බරයක් මතක් කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ මේ තියෙන තැන කොතනද කියලා හරියටම කියන්න. එතකොට මට කියන්න පුළුවන් මේ කට්ටියට කොහොමද ඔයාලා කඩේට එන්නේ කියලා. ඔව් මෙතෙන් කියන්නේ තුන්බොලස් වීදිය හන්දිය හතරමහන් කෙලින්පාර පාක් එක අසල කියලා තමයි මෙතෙන්ට ඕනි කෙනෙක් කියන්නේ. අපේ ෆෝන් නම්බරය 071 123 456 78. ඔයාලට ඕන ඕඩරුත් ඔයාලට දාගන්න පුළුවන්. ඕඩර් යනවා නම් ෆුල් කොත්තුව රුපියල් අපි 400ට වගේ තමයි දාන්නේ. ලොකු ඕඩර් යනවා නම් නෝමල් එක රුපියල් 150ට වගේ වැටෙනවා. ඔයාලගේ වෙඩින් වලට ඔයාලගේ පාටි වලට ඕනි එකට අපි වැඩ කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි අපි ඉස්සරහට අපේ කොත්තු කඩේ ෂවර්මා එතකොට කෙබාබ් ෂවර්මා ක්‍රිස්පි චිකන් ෂවර්මා ඒව ඔක්කොම අපි දාන්න හිතාන ඉන්නවා. බලමු ඉස්සරහට ලොකු වැඩක් කරන්න බලන් ඉන්නවා. අයියා
අයියා ෆුල් කොත්තුවක් දාලා දෙන්නකෝ. චිකන් ටිකක් වැඩිපුර දාලා දෙන්න අයියා. ආපේ මේ කපිල අයියාගේ චූටි පුතානේ. මල්ලේ චිකන් නම් වැහි වැහලා දාලා දෙන්නම් පොඩ්ඩක් ඉන්න. ෆුල් කොත්තුවක් දාලා දෙන්නම් මල්ලිට ඉතින් බඩකට පිරෙන්න ඕම් ඉන්න. අපේ අප්පෝ සඳුන් අයියා ඔයා ටකට ගාලා මරුවට ගානවා නේද අයියෝ. සුපිරි ඈ. සුදමල්ලි මොකෝ ප්ලේන් එකක්වත් බොනවයි මචං. දාබර අයියා ප්ලේන් ටික නම් බොන්න බෑ අප්පා. පට්ට කම්මැලි ඈ. අපේ කොල්ලෝ සෙට් එක නිකන් ඉන්නේ අප්පා. ප්ලේන් එකක්වත් බීහන්කෝ බං. කඩේ හොඳටම පාඩු වේගෙන එන්නේ ඈ. උඹයි ඉතින් දාබර අයියා වීන්නේ පාඩු කරගන්නේ. කඩේට හොඳ බල්බ් ටිකක් ගෙනල්ලා දාපන්කෝ බං. එතකොට ඉතින් හොඳට බිස්නස් දෙයි. හාල් 3-5 පොල් මේවා තියන් වැඩක් නෑ බං. අලුත් ජෙනරේෂන් එක විදිහට කඩේ දාපන්. හොඳ නූඩල්ස් පැකට් ටිකක්, එතකොට කිරි පිටි පැකට් ටිකක්, කොත්තු පැකට් ටිකක් එහෙම ගෙනල්ලා දාපන්. මේ ඉන්නේ උඹලා දෙන්න නිකන් තමයි හිටියේ. මොනවද? මොනවා ප්ලේන් එකක් ගාමද සක්කලයා බාබු? මොනවද ප්ලේන් එකක් ගාමද? ප්ලේන් ටි නෙවෙයි සුද්ද අයියා. අන්න සඳුනාලා අරේ සුපිරි කොත්තු කඩයක් පටන් ගන්න. පොලිම ඔහොම තෙල් පොලිම වගේ. කොත්තු ගන්නව නෙවෙයි සඳුනා ඩකට ගාලා ගහනවා කොත්තු. ආයෙත් මිනිස්සු පිරිලා ගමේ බාගෙට මේ කොත්තු කඩේ ඇසෙනේ. එහෙම ඉඳලා හරියන්නේ නෑ සුද්දයියා. උන්ගේ කඩේ මොකක් හරි කරලා ඉවරයක් කරලා දාන්න ඕනි. ඈ යකෝ අපේ බිස්නස් වලට මොකද වෙන්නේ එහෙම කිව්වොත්? මිනිස්සු ඔක්කොම කොත්තු කාලා නිකන් ඉදී. ආයෙ මේ හාල් ගන්නටත් එන්නේ නැතුවේ. මගේ කඩේ වහන්න තමයි වෙන්න බා. මොකක් හරි කරපන් සුද්දමල්ලි. කිසි දෙයකට බය වෙන්න එපා මේ සුද්දා ඉන්නකම්. ඕක වැඩි කල් කරන්න දෙන්නේ නෑ මම්ම. සක්කලයා බාබු. අද රැට අපිට ලොකු වැඩක් තියෙනවා. උන් කඩේ වහලා ගියපුවාම මේ මට හරියටම උතන කඩේ කොහෙද තියෙන්නේ කියපන්කෝ වැඩේ කරන්න ප්ලෑන් එක ගන්න. මෙතන බෝගසාරස්සීදී නිකන් මේ හට් එකක් ගහගෙන කරගෙන යන්නේ. එහෙනම් තවත් ලේසි අපිට. එහෙනම් තවත් ලේසි. රැවලා යමන්කෝ. හොඳ අඩුවට මේ දාබර අයියා අපිට පොල් තෙල් කෑන් එකම දීපන්. උන්ගේ හට් එක ඔක්කොම ගිනි තියලා අද විනාශ කරලා දානවා. එතකොට බලමුකෝ මුන් කොහමද කොත්තු කඩේ කරන්නේ කියලා. රෑ 12ට වැටමාර මායිමට වරෙන්. හරිද? මේ දාබර අයියා අපිට දැන් තෙල් බැරල් එක දෙන්න. වැටමාර මායිමට වරෙන්. එතනින් අපි එහෙම රෑ 12ට ගියා. බෝගසන්දියෙන් අරුන්ගේ කඩේ විනාශ කරලා දැම්මා. හරිනේ? දෙන්නම් බන් සුද්දමල්ලි තෙල් කෑන් එකක් වුණත් උඹලට දෙන්න වැඩේ කරලා වරින්. උන්ගේ කඩේ ඉවරයක් කරපන්. නැත්තම් අපේ බිස්නස් ඔක්කොම ඉවරයි. සුද්ද අයියා එහෙනම් අපි එහෙම වැඩේ කරමු. එහෙම කරලා ගේම දෙමු. අපි ඉතින් ඕනේ වැඩකට ඉන්නවනවත් එක්ක. රෑ 12ටම ගේමට බහිනක හොඳයි. එතකොට වටපිටාවේ අනික කවුරුත් නැහනේ. නැත්තම් ඕක මොකෙක් හරි දැක්කොත් එහෙම තව කේස් එකක් වෙනවා නේද? එහෙනම් වැඩේ හරියන්නේ නැහැ. මේ ගැන උඹලා එක එක්කවත් කාගත් ඉස්සරහ කෙල බින්දක් කියලා නැහැ. තේරුණාද? දාබර අයියා උඹටත් එක්ක කිව්වේ. දාබර අයියා දැන් ගිහලා අපිට හොඳ ප්ලේන් තුනක් දාපන්. ඒ විතරක් නෙවෙයි තෙල් කෑන්න ලැහැත් කරපන්. වැඩි වෙලා මෙතනින් හොඳ නැහැ. පිස්සුද බං? එහෙම කියනවද? උඹලා මගේ උන්නේ පුතේ. සක්කලයා ඉක්මනට ඔය කඩේ හැමතැනට වක් කරලා ගනින්. ඉක්මනට ඔය පාට් එක නැතිම වෙන්න වක් කරලා ගනින්. සුද්ද අයියා හැම තැනටම වක් කරලා තියෙන්නේ. ඉක්මනට ගිනි කුර ගාපන් අප්පා. කවුරු හරි આવොත් කන්ට යනවා සඳ බොද වෙන්න. ඉක්මන් කරපන්කෝ. යකෝ ඔය කෑන් එකත් ඔතන තියෙන මෙහෙට වරෙන් යකෝ. ඉක්මනට වරෙන්. නැත්තම් ගින්න තිබ්බ ගමන් ෆූස් කාලා උඹටත් එක්ක ඇවිල්ලාම ඉවරයි. ඔය කෑන් එකත් බිම තියලා වරෙන් මෙහෙට යකෝ. වටපිටාවේ කවුරුත් නැහැ නේද? මං දැන් ගින්න පත්තු කරන්න යන්නේ. නෑ. ඉක්මනට පත්තු කරපන් සුද්ද අයියා. ඔය පත්තු වෙන්න පුතේ. සක්කලයා මුංගේ කොත්තු කඩේ අදින් ඉවරයි. ඉක්මනට වරෙන්. ඕක වැඩුණොත් එමු උඹටත් ගිනි ගයි අයියා. අපට සුරු ඇවිලනවා නේද ලැබු ගිනි වගේ. හටේ සුද්ද අයියා ඉක්මනට යමන්. මේ එළියට කවුරු හරි මේ ළඟ පාතකට આવොත් අපි දෙන්න කරේ කියලා මාට් වෙනවා. ඉක්මනට යමන් සුද්ද අයියා. පොඩ්ඩක් හිඳපන්. මුංගේ මේ කොත්තු කඩේ ඔක්කොම ඉවරනේ බා. ආවා සුද්දත් එක්ක හැප්පෙන්න. සුද්දා ඉන්නකම් උඹලට දිනුනවා කියන්නේ හීනයක් තමයි. හීනයක් තමයි සඳුනා. සුද්ද අයියා අර පැත්තේ වාහනේ ඉලයත් කොහෙද නෝ? ඉක්මනට යමන්.